මචංලා අද මම අරන් ආවේ ඔයාලව අන්තිම තප්පරෙ වෙනකල් අන්දන්න පුළුවන් පිස්සු හැදෙන ප්ලොට් ට්විස්ට් එකක් තියෙන සුපිරි ෆිල්ම් එකක්. හිතන්නකෝ මැජික් කාරයෝ 4 දෙනෙක් එකතු වෙලා බැංකුවක් කොල්ල ගෑවොත් මොන වගේ වෙයිද කියලා. අන්න ඒ වගේ සුපිරි වැඩක් තමයි Now You See Me ෆිල්ම් එකේ තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි the closer you look the less you will see. ඒ කියන්නේ ඔයා කොච්චර ළඟින් බැලුවත් ඔයාට පේන්නේ අඩුවෙන් කියන එක. අපි බලමු මේ මැජික් කාරයෝ 4 දෙනා ලෝකේ ඇඳුවේ කොහොමද කියලා. කතාව පටන් ගන්නේ දක්ෂ මැජික් කාරයෝ 4 දෙනෙක්ව හඳුන්වලා දීලා. ඉස්සල්ලාම ඉන්නේ ජේ ඩැනියෙල් ඇට්ලස්. මෙයා කාඩ් වල වැඩා. එයා පාරේ ඉන්න කෙල්ලෙක්ට කාඩ් එකක් පෙන්නලා ඒ කාඩ් එකම ආසූසට තියෙන බිල්ඩින් එක ලයිට් වලින් පෙන්නනවා. ඊළඟට ඉන්නේ මැරික් මිකීනි. මෙයා මිනිස්සුන්ව මෝහනය කරලා ඒ අයගේ රහස්‍ය වියද අරන් සල්ලි කඩා ගන්න කපටියෙක්. තුන්වෙනියට ඉන්නේ හෙන්රි රීව්ස්. මෙයා කලින් ඩැනියල්ගේ සහකාරී විදියට වැඩ කරපු කෙනෙක්. මෙයා කරන්නේ වතුර පිරුණු ටැංකියක දන්වැල් වලින් බැදලා ඉද්දී ඒකට මිනිමරු මාළුන්ව අතහරින මාරක මැජික් එකක්. අන්තිමයා තමයි ජැක් විල්ඩර්. මූ තාම පොඩි එකෙක් වුණාට අගුළු අරින්නයි තාක්කු වලට විදින්නයි මාර දක්ෂයි. මේ 4 දෙනාටම කවුරු හරි අභිරහස් පුද්ගලයන් ටැග් කාඩ් වගේක් දෙනවා. ඒකේ තියෙන ඇඩ්‍රස් එකට ගියාම මුන්ට දකින්න ලැබෙන්නේ ලොකු රහසිගත ප්ලෑන් එකක්. දැන් අවුරුද්දකට පස්සේ මේ 4 දෙනා The Four Horsemen නමින් ලාස් වේගස් වල පට්ට ෂෝ එකක් කරනවා. මුන්ගේ ස්පොන්සර් තමයි කෝටිපති ආතර් ටෙස්ලර්. මේ ෂෝ එකේ ලොකුම අයිටම් එක තමයි ප්‍රංශයේ තියෙන ක්‍රෙඩිට් රිපබ්ලික් බැංකුව කොල්ල කන එක. මුන් සභාවේ ඉන්න එටිමි කියන ප්‍රංශ මිනිස්සයව තෝරගෙන එයාව මැජික් එකකින් ප්‍රංශයට යවනවා වගේ පෙන්නනවා. ඊට පස්සේ වෙන්නේ පුදුම හිතෙන දෙයක්. ඒ මිනිස්සයා බැංකුවේ සේප්පුව ඇතුලේ ඉඳන් ස්විච් එකක් තිබුවම සේප්පුවේ තිබුණු යූරෝ මිලියන ගානක සල්ලි ටික ලාස් වේගාස් හෝල් එක ඇතුළට වැස්සක් වගේ වැටෙනවා. මේක දැකපු FBI එක වාම මුන්ව අල්ලනවා. මේක පරීක්ෂා කරන්න ඉන්නේ FBI ඒජන්ට් ඩයිලන් රෝඩ්ස් සහ ඉන්ටර්පෝල් එකේ ඇල් මාඩ්‍රේ. හැබැයි මුන් අල්ලන්න කිසිම සාක්ෂියක් නැහැ. මැජික් වලින් සල්ලි හොරකම් කරා කියලා උසාවිය කොප්පු කරන්න බැහැනේ මචං. ඊළඟට තමයි ටෙඩස් බ්‍රේඩ්ලි කියන පුද්ගලයා කතාවට එන්නේ. මෙයා කලින් මැජික් කාරයෙක්. හැබැයි දැන් කරන්නේ මැජික් වල රහස් එළියට දාලා සල්ලි හම්බ කරන එක. මෙයා ඩයිලන්ට පෙන්වලා දෙනවා අර බැංකු කොල්ලය ඇත්තටම වුනේ කොහොමද කියලා. ඒක අර ප්‍රංශ මිනිස්සයව මාස ගණනාවකට කලින් මෝහනය කරලා සල්ලි කලින්ම හොරකම් කරලා කරපු ලොකු රංගනයක් විතරයි. මුන්ගේ දෙවෙනි ෂෝ එක තියෙන්නේ නිව් ඕඩියන්ස් වල. එතනදී මුන් කරන්නේ තමන්ගේම ස්පොන්සර් වෙන ආතර් ට්‍රෙස්ලර්ට වැඩක් දෙන එක. ට්‍රෙස්ලර් කියන්නේ අසරණ මිනිසුන්ගේ රක්ෂණ සල්ලි නොගෙවා මග හැරපු කෙනින්. මුන් මැජික් එකක් අතරතුර ට්‍රෙස්ලර්ගේ බැංකු account එකේ තියෙන සල්ලි ඔක්කොම හෝල් එකේ ඉන්න මිනිසුන්ගේ account වලට මාරු කරනවා. ඒක නම් පට්ටම සීන් එක. මේ සිද්ධියෙන් පස්සේ FBI එක මුන් පස්සෙන් පන්නවා. මෙතනදී මාරම කාර් රේස් එකක් යනවා. ජැක් ඔයිල්ල තනියම කාර් එකකින් පැනලා යන්න හදද්දී ඒ කාර් එක අනතුරට ලක් වෙලා ඩයිලන්ගේ ඇස් ඉස්සරහම ගිනි ගන්නවා. ජැක් මැරෙනවා කියලා හැමෝම හිතනවා. ඉතිරි 3 දෙනා ගොඩාක් දුක් වෙනවා වගේ පෙන්නත් ඔවුන් තීරණය කරනවා ඔවුන්ගේ
අවසාන මැජික් එක කරන්න. ඇත්තටම ජැක් මැරුණද? නැහැ මචං. ඒකත් මුන්ගේ ප්ලෑන් එකේම කොටසක්. ඒ වෙලාවේ මල්ල සිරුරක් විදියට පාවිච්චි කළේ වෙනත් මිනිස්සෙක්ගේ බොඩියක්. අවසාන මැජික් එක නිව්යෝක් වල මුන් විශාල තේප්පුවක් සොරකම් කරලා ඒකේ තියෙන සල්ලි ගොල බවට පත් කරලා අතුරුදහන් වෙනවා. ටැඩියස් හිතන්නේ එයා මුන්ව කොටු කරගත්තා කියලා. හැබැයි අන්තිමට ඒ සල්ලි තිබුණේ ටැඩියස්ගේ කාර් එකේ. ඒ නිසා සල්ලි හොරකම් කිරීමේ වරදට ටැඩියස් හිරේ යනවා. හිරේ ඉන්න ටැඩියස් හම්බ වෙන්න ඩයිලන් වෙනවා. එතනෙක් තමයි ලෝකේ ලොකුම රහස හෙළි වෙන්නේ. මේ ෆෝහෝස්මන්ලාව මෙහෙයපු ද අයි කියන රහස් සංවිධානයේ ප්‍රධානියා කවුද? ඒ තමයි අපි මුල ඉඳන් දැකපු FBI ඒජන්ට් ඩයිලන් රෝඩ්ස්. ඩයිලන්ගේ තාත්තා අවුරුදු 30කට කලින් මැජික් එකක් කරද්දී මැරුණු කෙනෙක්. ඒ මැරෙන්න හේතුව වෙච්ච බැංකුවෙනුයි ඒ රහස් විකුණපු ටැඩියස් ගෙනුයි පලිගන්න තමයි ඩයිලන් මේ මුළු අවුරුදු 30ක් තිස්සේ මේ ප්ලෑන් එක ගැහුවේ. අන්තිමට 4 දෙනාම ඩයිලන්ව මුණ ගැහිලා ද අයි එකට ඇතුළු වෙනවා. ඉතින් මචංලා මේ ෆිල්ම් එකෙන් අපිට කියන්නේ හැමවිටම පෙනෙන දේ ඇත්ත නෙවෙයි කියන එක. ඔයාලට මේ ට්විස්ට් එක කලින් හිතාගන්න පුළුවන් වුණාද? පල්ලයින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සෙට් වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එලකී.